එක් වනාන්තරයක හිටියා පුංචි අලි පැටියෙක්. එයාගේ නම පුංචි අලියා. එම වනාන්තරයේම හිටියා බලවත් සිංහයෙක්. හැමෝම එයාට බය වෙලා හිටියා. එක් දවසක් සිංහයා ගගක් ළඟට ගිහින් වතුර බොන්න ගියා. ඒ විට එයාගේ පාදයක් ගල් අතරට සිරවුණා. සිංහයා කොච්චර උත්සාහ කළත් නිදහස් වෙන්න බැරි වුණා. බය වෙලා සිංහයා උදව් ඉල්ලුවා. ඒ වෙලාවේ ගඟ අසලින් යමින් හිටියේ පුංචි අලියා. සිංහයා කියන්නේ වනාන්තරයේ බලවත්ම සත්වයා කියලා දැනගෙන තිබුණත් පුංචි අලියා බය වුණේ නැහැ. එයා Tamanගේ ශක්තිමත් කඹ වගේ නහය භාවිතා කරලා ගල් ඉවත් කරලා සිංහයා නිදහස් කළා. සිංහයාට එදා Tamanගේ වැරද්ද තේරුණා. ශක්තිය කියන්නේ බය කරලා නෙවෙයි, කරුණාවෙන් කියලා සිංහයා කියලා පුංචි අලියට ස්තුති කළා. එදා සිට සිංහයාත් පුංචි අලියත් හොඳම මිතුරන් වුණා. වනාන්තරයේම සාමයෙන් සතුටින් ජීවත් වුණා.